අද නම් පොඩි කතාවක් කියලාම පටන් ගන්නම්. මට ආරංචි වෙච්ච සිද්ධියක් මේ. පන්සලක හාමුදුරු කෙනෙක්. සිවුරේ ඉඳගෙන විහාරාධිපතිකමෙත් ඉඳගෙන උන්වහන්සේ හොරෙන්ම කසාදෙකුත් කරගෙන ගිහි නමින්. එතකොට ඒ බිරිඳට ගෙයක් හදලා වාහනයකුත් අරගෙන පදිංචිත් කරවලා. ඒ ගෙදරත් ඉන්නවා පන්සලෙත් ඉන්නවා. පස්සේ දායකයන්ට අහුවෙලා උන්වහන්සේව පන්සලෙන් බැහැර කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ වැරදි වෙලා නැද්ද? ඒ වෙච්ච වැරදි එදා වෙච්ච උනා නම් අද වෙන එක හොඳයි කියලා සාධාරණීකරණය කරනව නෙවෙයි මේ. ඒ හින්දා මේක තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ තෝන් තරම් වෙලා තියෙනවා. මම එකක් කියන්නම්. ඒ කාලේ හිටිය උපනන්ද කියලා හාමුදුරු කෙනෙක්. මේ උපනන්ද කියන හාමුදුරුවන්ට හිටිය සාමණේර හාමුදුරුවරු දෙන්නේ කණ්ඨක සහ මහක කියලා. මේ කණ්ඨකයි මහකයි කියන සාමණේර හාමුදුරුවරු මේ උපනන්ද හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෝ. සාමණේර මේ ශිෂ්‍ය පිරිස. මේ දෙනම ඔවුනොවුන් ලිංගිකව හැසිරෙලා ඔවුනොවුන් සමලිංගිකව ඔවුනොවුන් දූෂණය කරගත්තා. එතකොට මේක විනය පිටකේ තියෙන කාරණාවක්. භික්ෂුන් වහන්සේලාට මේක ආරංචි වුණාම භික්ෂුන් වහන්සේලා මේ කෙලෙස් සහිත ක්‍රියාවට ගරහනවා. කෙලෙස් සහිත ක්‍රියාවට ගරහනවා. කෙසේනම් මේ ශාසනයේ පැවිදි වෙලා මේ වගේ නුසුදුසු නොගැලපෙන දේවල් කරනවද කියලා ගරහනවා. ගරහලා මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට දැනුම් දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම මුල් කරගෙන භික්ෂුන් වහන්සේලාට ප්‍රඥප්ති පනවනවා. කළ යුතු දේ පනවනවා. එහෙනම් මතක තියාගන්න ඕනේ ඒ කාලේ ඔය එකක්. හැබැයි තව තියෙනවා ඒවා මේ වීඩියෝ වලින් කියන්න බැරි තරම් දේවල්. විනේ තියෙන දේවල් තියෙනවා. එහෙමනම් ඒ කාලෙත් හරියට භික්ෂුන් වහන්සේලා අතින් ඔය කෙලෙස් සහිත ක්‍රියාවන් සිද්ධ වුණත් මාර්ගඵල ලැබෙමින් මේ ශාසනය අදටත් පැවතුණා. එතකොට අදටත් මේ රටේ ඔය එක නමක් දෙනමක් සුළු පිරිසක් කීප නමක් මේ ශාසනය තුල ඔය විදිහට කටයුතු කළත් මේ රටේ දහස් ගණනක් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. අපි දන්න ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා, ඇතැම් වෙහෙර විහාරස්ථානවල අපි දන්න ස්වාමීන් වහන්සේලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව, ඒ වගේම විකාලේ දානේ වළඳන්නේ නැතුව, ඒ වගේම එක එක නුසුදුසු නොහොබිනා දේවල් කරන්නේ නැතුව, දායකයන්ගේ හිතේ අප්‍රසාදය ඇති වෙන දේවල් කරන්නේ නැතුව බොහෝම සතුටින් සමගියෙන් මේ ශාසනික ප්‍රතිපත්ති පුරාගෙන වැඩ කටයුතු කරන ආකාරය අපි දකිනවා. සමහර පන්සල්වල ස්වාමීන් වහන්සේලා බොහෝම බුද්ධ ගෞරවයෙන් කටයුතු කරන ආකාරය අපි දකිනවා. අපි දැකලා තියෙනවා. එක විහාරස්ථානයක මම දකිනවා උන්වහන්සේ ඒ පන්සලක ස්වාමීන් වහන්සේ නමක් වෙලා පාත්‍රය පරිහරණය කරමින්, ඒ වගේම වෙලාවට දාන ටික වළඳලා පන්සල ලස්සනට පවත්වගෙන උදේ හවස බුද්ධ වන්දනා කටයුතු කරගෙන, ඒ වගේම විහාරස්ථානයේ දායක පින්නතුලට ධර්මයේ කියා දෙමින් බොහෝම ගුණගරුකව කටයුතු කරනවා. ඒ වගේ මේ රටේ ස්වාමීන් වහන්සේලා බොහෝ වැඩ ඉන්නවා. ඒ නිසා මේ 14ක් භික්ෂුන් වහන්සේලා කරන ක්‍රියාවන් අල්ලගෙන සංඝයාට ගරහලා පව් කරගන්න එපා. එහෙම වෙනකොට ඒ අකුසල්, ඒ ගැරහිලි, ඒ තමන් පිට කරන වචන වලින් තමන්ට ලැබෙන දේවල් ඔක්කොම තමන්ගේ පිටම එනවා මිසක්, ඒවා තමන් පිටම එනවා මිසක් තමන්ටම ඒවායින් අහිත විපාක එනවා මිසක් ඒක ඒ ගැරහිලි ලබන ස්වාමීන් වහන්සේලාට ස්පර්ශ වෙන්නේ නැහැ. ඒ හින්දා කිසිම ස්වාමීන් වහන්සේ නමකට ගරහන්න එපා. සීල් රකින්න ස්වාමීන් වහන්සේ නමකටවත්, දුස්සීල ස්වාමීන් වහන්සේ නමකටවත් පහත් හිතින් ගරහන්න එපා. පහත් වචන කියලා ගරහන්න එපා. ඒ වගේම උන්වහන්සේලාව පහලට දාන්න එපා. ඒකට හේතුව අද දුස්සීල ස්වාමීන් වහන්සේ හෙට සිල්වත් වෙන්න පුළුවන්. එතකොට තමන් අද දුස්සීල ස්වාමීන් වහන්සේට ගරහලා හෙටත් ගරහනකොට හෙට ගරහන්නේ දුස්සීල කෙනෙකුට නෙවෙයි. ඒ වගේම තමයි තමන්ට ඒ ගැරහිල්ලේ ප්‍රතිවිපාක එනවා. ඒවා තමන්ගේ පස්සෙන්ම පන්නගෙන ඇවිත් තමන්ට අහිත පිණිස දුක පිණිස පවතිනවා. තමන්ගේ නිවන් මාර්ගයේ තමයි වැහිලා යන්නේ. ඒ නිසා කාටවත් නිନ୍ଦා අපහාස කරන්න එපා.